මම සියලු ආදි විද්‍යාර්ථීන්ට ආරාධනා කරනවා මහපොළ උසස් අධ්‍යාපන අරමුදලේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව හා එකතු වෙලා අප හා සමග කටයුතු කරමින් අරමුදලේ උන්නතිය සඳහා අභිවෘද්ධිය සඳහා එක්ව කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. රජයත් පිළිගන්න ආකාරයට දැනට තියෙන ප්‍රධානම ආයතනය ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන මහපොළ බාරකාර අරමුදල හැටියට මම හිතනවා අපිට හැකියාවක් තියෙනවා නම් මේ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ඒ වර්ධනයක් අපි කරන්න ඕනේ. ඒ වර්ධනය කරන ප්‍රධානම මිනුම් දණ්ඩ වෙන්නේ අර ආදායම් සීමාව. ඒ ආදායම් සීමාව අපි ඉහළ නැංගුවොත් සහාය කරොත් ලක්ෂ 7 කරොත් අපි දැන් ගණන් හදලා තියෙනවා. එතකොට එහෙම වුණොත් වැඩි වෙන ළමයි ගාන කොච්චරද කියලා. ඒකට අවශ්‍ය පසුබිම පිළියෙල කිරීම තමයි අපි දැන් කරන්න උත්සාහ කරන්නේ. විශ්වවිද්‍යාල අවධියේදී මේ සියලු විද්‍යාර්ථීන් එකට එකතු කරලා අපූර්ව වැඩසටහන ක්‍රියාත්මක කරන්නට දැන් මේ මොහොතේදී සූදානම්ෙන් ඉන්නවා. මම කැමති මේ වැඩසටහනේ ක්‍රියාකාරකම පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න. හමු වෙන පුද්ගලයන් අතරින් ඉතා රටේ ඉතාමත් වැදගත් උසස් නිලතල දරන ඉතාමත් රාශියක් වුන් වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, නීතිඥවරුන් වෙන්න පුළුවන්, ඉංජිනේරුවන් වෙන්න පුළුවන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් වෙන්න පුළුවන්, පරිපාලන ධාරීන් වෙන්න පුළුවන්. එම මහපොළ ශිෂ්‍යත්වය ලබාගත් අය රට පුරා මුළු රට පුරා පමණක් නෙවෙයි ලෝකේ පුරාම විහිදලා ඉන්නවා. සංඛ්‍යාත්මකව ගත්තොත් අද ලෝකයේ පුරාම මහපොළ ලබාගත් ආදි විද්‍යාර්ථීන් 4,50,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට ඔය 4,50,000න් අඩු ගාන වැඩි පිරිසක් හැම වෙලාවෙම අවශ්‍යයි. ඒගොල්ලෝ අහනවා මට අට කරන්න පුළුවන් උදව්ව මොකද්ද? මහපොළ බාරකාර අරමුදලට නෙමෙයි උදව් කරන්නේ. ඔහුට පිටුවහලක් වෙච්ච මෙම ක්‍රමවේදයට මොකද අද අපි 10,000ක් දෙනවා. මේ 10,000 අපිට වැඩි කරන්නේ රටේ ආර්ථිකයත් එක්ක වැඩි කරන්න ඕන වැඩි කරන්න. එහෙම නැත්නම් දෙන ළමයි සංඛ්‍යාව වැඩි කරන්න. යම් යම් ක්‍රමවේද අනුගමනය කරනකොට එක ක්‍රමවේදයක් හැටියට තමයි අපි හිතුවේ මේ ආදි විද්‍යාර්ථයන් එකතු කර ගැනීම ලොකු පිටුවහලක් වේවි කියලා. මහපොළ ආදි විද්‍යාර්ථයන්ට හැකියාවක් තිබෙනවා මහපොළ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සමාජිකත්වය ලබා ගන්න. ඇත්තෙන්ම මහපොළ බාරකාර අරමුදලේ සභාපතිවරයා වශයෙන් අද පවතින තත්ත්වය තුළ අරමුදල ඉතාමත් ස්ථායීව තියෙනවා. ඒකම ඉතාමත්ම විශ්වාසදායී ආකාරයට පවතිනවා. ඒ නිසා මම සියලු ආදි විද්‍යාර්ථීන්ට ආරාධනා කරනවා මහපොළ උසස් අධ්‍යාපන අරමුදලේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව හා එකතු වෙලා ඔබට කරන්න පුළුවන් ඔබගෙන් රටට විය යුතු සේවය ඔබට මහපොළ අරමුදල හරහා යම්කිසි සේවයක් වුණා ඔබගේ ඒ පිළිතුරු සැපීමට අවශ්‍ය කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබ ඉදිරිපත් වෙලා අරමුදලේ ආදි විද්‍යාර්ථියෙක් වශයෙන් එකතු වෙලා අප හා සමග කටයුතු කරමින් මේ අරමුදලේ උන්නතිය සඳහා අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. මගෙන් මහපොළට මහපොළෙන් දරුවන්ට දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන මහපොළ ට්‍රස්ට් ෆන්ඩ්හි අරමුදල ශක්තිමත් කරන්න දැන් ඔබත් එක්වන්න www.alumini.mahapole.lk අදම සයින් අප් වෙන්න.